අද අපි හදමු රත් මල් පොකුරක්. ඉස්සල්ලාම මෙන්න මේ වගේ කඩදාසිය අරගෙන දෙකට නමා ගන්නවා. දෙකට නමපු එක නැවත දෙකට නමා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට නමාගෙන නැවතත් ඒක දෙකට නමා ගන්නවා. ඔන්න ඔය ආකාරයට නමා ගන්නවා. දැන් අපි ලස්සන මලක් කපා ගන්න හදන්නේ. මෙන්න මේ විදියට ඔයාලට ඕන නම් ඇඳලා උනත් කපා ගන්න පුළුවන්, අතේ හුරුවට කපා ගන්නත් පුළුවන්. ඒක දිග ඇරියාම අපිට හම්බ වෙනවා මේ වගේ ලස්සන මලක් පෙති 6ක. ඒත් අපි හදන මල පෙති 4ක එකක් හින්දා අපි එක පෙත්තක් අයින් කරනවා. ඊට පස්සේ තව එක පෙත්තක් තවත් පෙත්තක් මතට අලවගෙන පෙති 4ක ලස්සන පුංචි මලක් හදාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදියට. ඊට පස්සේ මේ පෙති 4 දෙකට මැදින් නමලා මල් පෙත්තේ හැඩේ පොඩ්ඩක් ගන්නවා. දැන් අපි මලට නටුවක් හදාගන්න හදන්නේ. මෙන්න මේ විදියට. ඊට පස්සේ ගම් චුට්ටක් දාලා මලේ නටුව සවි වෙනකන් තියන්න ඕනේ. මල් ගොඩාක් තියෙද්දි අපිට ලොකු ලස්සන මල් පොකුරක් හදාගන්න පුළුවන්. මම මෙතන මල් ගොඩාක් හදලා නැහැ. ඊට පස්සේ අපි ලොකු නටුවක් හදාගන්නවා මලට. කලින් වීඩියෝස් වල ඔයාලා දැකලා ඇති මලේ නටුව හදන හැටි. මෙතන මම ටිකක් ඉක්මනින් වීඩියෝ එක ප්ලේ කරනවා. දැන් අපි ප්‍රධාන නටුවත් හදාගෙන ඉවරයි. දැන් අපි හදන්නේ මල් පොකුරට පත්‍ර ටිකක් හදාගන්න. ඒකට ත්‍රිකෝණාකාර කඩදාසියක් අරගෙන දෙකට නමනවා හොඳට. ඊට පස්සේ ශාක පත්‍රයක ෂේප් එක එන විදියට මෙන්න මේ විදියට කපා ගන්නවා. ඊට පස්සේ දෙපැත්තට නමලා අපි පත්‍රය ලස්සන කරගන්නවා. මෙන්න මෙහෙම. මේ මල් පොකුරට මං කොළ 3ක් හදා ගන්නවා. කොළවලටත් නටු හදා ගන්නවා. දැන් අපි ප්‍රධාන කාර්යය ඉවරයි. දැන් අපිට තියෙන මල් පොකුර හදාගන්න එක. වෘත්තාකාර කඩදාසියක් අරන් මෙහෙම හදාගන්නවා ගොට්ටක් විදියට. ඒක ප්‍රධාන නටුවට අලවගෙන අපි හදාගත්ත මල් එකින් එක මේ පොකුරේ අලව ගන්න තමයි තියෙන්නේ. අලවන ඔක්කොම මට මේ කැමරාවෙන් පෙන්නන්න අමාරුයි. මොකද පහලට කරාම මල් ටික හැලෙන හින්දා මම අලවගෙන ඉවර වෙලාම මේ විදියට ඔයගොල්ලන්ට පෙන්නන්න. හරිම ලස්සන මල් පොකුරක් හදාගන්න ඔයගොල්ලන්ට පුළුවන් තියෙන කඩදාසියකින්. ස්තුතියි.